ඔයා පාඩම් කරද්දි එහෙ මෙහෙ යන ෆෝකස් එක තැනක තියාගන්න විදිහක් කියලා දෙන්නද? ගොඩක් වෙලාවට අපි පාඩම් කරනකොට ස්පෙෂලි විභාගයකට වෙන්න පුළුවන් වැදගත් දෙයකට පාඩම් කරනකොට අපේ ඔළුවේ තියෙන එක විකාර හින්දා අපිට නොදැනීම අපේ ෆෝකස් එක අවුට් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම දැකපු අහපු ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් නිසා මම මේක උත්තරයක් දෙන්න හිතුවා. මේකට සරල උත්තරයක් මම ඔයාලට දෙන්නම්. සරල විදිහක්. මේකට අපි කියනවා ඇන්කර් මෙතඩ් එක කියලා. ඔයාලට පුළුවන්කම තියෙනවා පාඩම් කරනකොට ඔයා වැඩ කරන්න කලින් පැන්සලක් වගේ දෙයක්. එහෙම නැත්නම් මොකක් හරි ඇන්කර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට අපිට පැන්සලක් වගේ නම් ලේසි. ඒ වගේ දෙයක් ළඟ තියාගන්න. තියාගෙන ඒකට ෆෝකස් කරන්න. ෆෝකස් කරන ගම ඔයා පාඩම් කරන්න පටන් ගන්න. ටිකක් වෙලා ඒකට ෆෝකස් කරලා තියලා හිමීට පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් කළා වගේ ඔළුවේ හිට මෙහෙට යනකොට ඩිස්ට්‍රැක්ට් වෙගෙන එනකොට වගේ පොත වහලා ටිකකින් නවත්තලා හොඳ හුස්ම තුනක් ගන්න. ඩීප් බ්‍රෙත්ස් තුනක් අරගෙන ආයෙත් අර පැන්සලට ෆෝකස් කරන්න පටන් ගන්න. පැන්සල දිහා බලන් ඉන්න. මොකද මේක අපි ඇන්කර් මෙතඩ් එක කියලා කියන්නේ. ඔයා මේ වගේ පාඩම් කරගෙන ඉස්සරහට යනකොට ෆෝකස් එක අවුල් වෙනකොට අපි කරන්නේ අර ඇන්කර් එකක් විදිහට පාවිච්චි කරන පැන්සලට ආයෙත් ෆෝකස් කරලා ඔයාව එතනට අරගෙන ඉන්න එක. එතකොට හැමතැනම යන්නේ නැතුව එක තැනකට ඔයාව තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාට රිලැක්ස් වුණාට පස්සේ ආයෙත් වැඩ පටන් ගන්න පුළුවන්. මේක සරල විදිහක්. හැබැයි ඔයාලට ටිකක් මේක ප්‍රැක්ටිස් කරගන්න වෙනවා. ප්‍රැක්ටිස් කරගත්තට පස්සේ මේක බොහොම ලේසි විදිහක්. මම කියනකොට මේක try out එකක් දීලා බලන්න. ඔයාට ඔය එහෙ මෙහෙ යන ફોකස් එක පාඩම් කරනකොට එක තැනක තියාගන්න මේක උදව්වක් වෙයි. try කරලා බලන්න. හිනා වෙලා හිටපන්.